එතකොට අපි ඒක ආයි සද්දකින් බලමු. ඔන්න සද්දයක්. ආයි එකකට එකක් අලුත් නේද? අන්න එතනටම අවධානය ගන්න. ඒ සද්දේ එතන ඉවර වෙනවා. එතන ඉවරයි. සමහරට හිත මෙයා කතාවක් ගොතන්න යනවා. හැබැයි ඒකත් ඉවර වෙනවා. ඒකම රූපයක් පේනවා. ඒකත් ඉවර වෙනවා. ඊට පස්සේ සද්දයක්. ඒකත් ඉවර වෙනවා. ඊට පස්සේ ගඳසුව මේ ඒක මාරු වෙනවා වේගෙන්. ඒක හොඳට බලන්න දැන් අත්දකින්න. මට උදේ ඕක ආවා මම දැන් ඒක කියන්නේ නැහැ කිව්වොත් එහෙම ගොඩක් අය මේක වැරදිට අල්ලනවා. ඒක නිසා ඕගොල්ලොම මේක අල්ලගන්න. කිව්වොත් වචනෙන් අල්ලනවා, භාෂාවෙන් අල්ලනවා. එහෙම වුණොත් අපරාධේ. මම උත්තරයක් හදාගන්න. මේක ඇතුලේ ඥානයකට වදින තැනක් තියෙනවා. වැඩිච කීප දෙනෙක් ඉන්නවා මට දැනෙනවා. මේකෙදි භාවනා කරන්න මොකුත් නැහැ. හරිද? භාවනා කරන්න කිසිම දෙයක් නැහැ. මේකේ තියෙන්නේ භාවනාත්මක වෙන්න මේ 6 දෙනාගේ මේ මොහොතේ ඉපදෙන හැටි දකින්න තියෙන්නේ. මොකද්ද? මේ මොහොතේ ඉපදෙන්නේ කොහමද? එක්ක මෙහෙම පෙරීමකින්. ඔන්න දැන් මට අර කහපාට ලයිට් එකකට ටක් ගාලා ගිය ගමන්ම ඒක ඉවර වෙනකොටම මගේ දැන් මට දැනෙන්නේ මම කියද්දිම ඉවරයි ඈ. තව ගොඩක් වෙලා හුස්ම කතා කරන නිසා හුස්මක් ගන්නකොට අරක පොඩ්ඩක් අඩු වෙලා හුස්ම වැඩිපුර දැනුනේ. හරිද? ඊට පස්සේ ආයි මෙහෙන් ඊළඟ එක දැනෙනවා. ඊළඟ එකට මාරු වෙනවා. ටටටට ගාලා මෙයා මේ හයේම මේ මොහොතේ උපද්දනවා. හරිද? මේ මොහොතේ උපද්දන එක බලන් ඉන්න එතනින් එහාට එක වෙලාවකදී ඔයාට මේ අරූපය ටච් වෙනවා. හරිද? ඒක කොහොමද වෙන්නේ? ඒ කියන්නේ මේ මෙතන කතා කරන්නේ මේ ලෝක නිරෝධය. සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන් එක මාර්ගයක්. මාර්ග ගොඩක් තියෙනවා. මේ එක මාර්ගයක්. මොකක්ද එතන වෙන්නේ? අපි හිතමු මොහොතවල් ගොඩක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12ක්. අපි හිතමු නිකන් තප්පර 12ක්. හරිද? නැත්නම් පැය 12ක්. දැන් ඔයා පැය 12ක් මේකට අවදි වෙනවා. අවදි වෙලා ඉද්දි මේක වෙන ක්‍රියාවලිය මම කියන්නම්. උත්තරේ දෙන්න නැතුව අවදි වෙලා ඉද්දි මේ මෙහෙම මොහොතවල් නේ ඇති වෙන්නේ. ඔය මොහොතවල් වල පැචස් තියෙනවා. ධර්මතාවයෙන් අපිට දීපු සීක්‍රට් කෝඩ් එකක්. මොකක්ද? මේ දැන් මෙතන ඉඳන් අපි හිතමු මෙතනට ඉරි 1000ක් තියෙනවා කියලා. මේ ඉරි 1000ම නැහැ. මේ උපමාවකින් කියන්නේ. හරි? ඉරි 1000ම නැහැ. ওই 1000 අතර එක ඉරක් නැහැ. වෙන උපමාවකින් කියන්නේ. එක ඉරක් මෙතන ඉරි 1000ක් තියෙනවා. ඒ ඉරි 1000 ඇත්තටම කිව්වොත් 999යි තියෙන්නේ. එක තැනක පැච් එකක් තියෙනවා. අන්නේ පැච් එක ඔයා දැක්කොත් ටස් ගාලා මෙතනින් මවන ලෝකයේ මොහොතකට නිරෝධය දකින්නවා කියලා කියන්නේ. ලෝක නිරෝධය දකින්නවා කියලා කියන්නේ ඒකට. ඒක දකින්නවා මෙන්න මේ හිදසේ. හරි. ඊට පස්සේ ආයි ඔයාට මේක ඉපදිලා ආයි මේක ඉන්නවා. හැබැයි කලින් ඔයා මෙච්චර කල් මේ රූප ලෝකය තමයි හඳුනාගත්තේ. මේ හිදසේ මේ පැච් එකෙන් පස්සේ මේකෙන් ආයි මේක හිටියට මේකටම වහල් වෙන්නේ ඊට පස්සේ ඉන්නේ අරූපය තුල. භාෂාවෙන් කිව්වේ. සමස්ත මෙන්න සෝවාන් වෙන ක්‍රියාවලියේ මෙකැනිසම් එක කිව්වේ. තේරුණාද? ඒක නොතේරිච්ච කෙනෙක් අත උස්සන් මම ආයි පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මේ මොහොතේ මේ අපි අර කුසල ඩයිනමෝ කිව්වා නේද? ඒතර කුසල ඩයිනමෝ කැරකෙන්න එනර්ජි එන්නේ කොහොමද? හේතු සැකසෙන්නේ කොහොමද? ඇහැ පෙනීමෙන්, ඇසීමෙන්, ගන්ධ සුවඳ දැනීමෙන්, රස දැනීමෙන්, හමට දැනීමෙන්, හරි සිතුවිලි වල හට ගැනීමෙන් ඔන්න ඔය ටිකෙන් මෙයා ඉපදෙනවා. හරිද? හැබැයි මෙයා ඉපදුනාට මෙයා එක දිගටම ඉපදිලා තියෙන්නේ නැහැ. හැම ෂණයකම ඉපදෙනවා නැති වෙනවා ඉපදෙනවා මෙයා මේගොල්ලෝ තමයි උපද්දන්නේ. හරිද? නිකන් අපි කියමු පංචස්කන්ධය කියලා. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ එක පැච් එකක් තියෙනවා. හරි. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. දැන් අපි අහලා තියෙනවා මමත් කියලා ඇති. අපි ඔක්කොම ඉන්නේ නිවනේ නේද? ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? අපි ඔක්කොම ඉන්නේ නිවනේ. ඒ කියන්නේ අපි ඇත්තටම දැනටමත්
මේ හුස්මක් ගන්න හැම මොහොතෙම නිවනේ ඉන්නේ. හුස්මක් හෙලන හැම මොහොතෙම නිවනේ ඉන්නේ. හැබැයි අපි නිවන හොයනවා. ඇයි ඒ හොයන්නේ? ඒකට හේතුව මොකද්ද? ඇයි අපි නිවනක් හොයන්නේ? නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා. ආයි ආපහු තව මොනවද උත්තර දෙන්නේ? අපි නිවනේ ඉන්න බව අපිට හරියට පෙන්වන්නේ නැහැ. කවුද පෙන්වන්නේ නැත්තේ? අපේ මේ ටිකෙන් හැදිලා නිර්මාණය වෙන පද්ධතිය. ඔකට කියනවා ස්කන්ධ ධාතු පද්ධතිය කියලා. හරිද? මේ සිස්ටම් එක මේ කණෙන් අපි තොරතුරු ගන්නවා. ඇහෙන් අපි තොරතුරු ගන්නවා. මනෙන් අපි තොරතුරු ගන්නවා. මේ ඔක්කොගෙම තොරතුරු ගන්නවා. හරිද? මේ ගන්න තොරතුරු වලින් අපිට ලැබෙන්නේ හැම වෙලාවෙම වැරදි පණිවිඩයක්. වැරදි දත්තයක්. පැහැදිලි? වැරදි දත්තයක්. මේකට ලස්සන උදාහරණයක් අපි ගමු. දැන් මම ඔයාට මැසේජ් එකක් දානවා. හෙට උදේ 10ට එන්න කියලා WhatsApp එකේ. හරිද? හෙට උදේ 10ට WhatsApp එකේ මැසේජ් එකක් දානවා ආගේ නම්බර් එකට හෙට උදේ 10ට එන්න කියලා. හැබැයි මොකක් හරි සිග්නල් එරර් එකක් ප්‍රශ්නයක් නිසා ඔයාට මේ මැසේජ් එක හම්බෙන්නේ අනිද්දා. අපි අනිද්දා. එතකොට දැන් මම වැරද්දක් කළාද? නෑ. ඔයත් වැරද්දක් කළාද? නෑ. අතන data වල ප්‍රශ්නයක් හරි මොකක් හරි සිස්ටම් එරර් එකක් නිසා අපිට වැරදි ইনফර්මේෂන් එකක් ආව නේද? අන්න ඒ වගේ හැම වෙලාවෙම මේකට කියන්නේ සංඥා විපල්යාසය කියලා. ඒ කියන්නේ මොකද්ද? අපිට එන දත්ත අපි ගන්න දත්ත හැම වෙලේම අපිට හරියක නෙමෙයි පෙන්වන්නේ. හරිද? මේ ඇහෙන් අපිට පෙන්වන්නෙත් හරියක නෙමෙයි. කනෙන් අපිට පෙන්වන්නෙත් හරියක කියලා අදහස් කරන්නේ පරම ධර්මතාවල පරම සත්‍ය අපිට වහලා පෙන්වන්නේ හැම වෙලේම. ඒ වහලා පෙන්නන එකේ පැචස් තියෙනවා. හැබැයි සිස්ටම් එරර් එකේ පැචස් තියෙනවා. ඕක තමයි chance එක. මේකෙන් ගොඩ යන්න. මෙන්න මෙහෙම හිඩස් තියෙනවා. හරිද? මෙහෙම මොහොතවල් ගොඩක මොහොතවල් ට්‍රිලියන්, ක්වාඩ්‍රිලියන් ගානක හැම වෙලෙම පැචස් තියෙනවා. අන්න එතන ඒක තමයි කියන්නේ මොහොතට අවදි වෙන්න කියලා. තව මාස දැන් මම නිහඬාරණේ මහාන වෙලා දැන් අවුරුදු 2යි තව අවුරුද්දක් විතර යනකොට මම අවබෝධයටපත් වෙයි කිව්වට කවදාවත් වෙන්නේ නැහැ. මෙතන බලන්න බැයි නම්. මම අහවලාගේ දේශන අහනවා මම අහවල් ටික කරනවා මෙහෙ ටික කරනවා මෙහෙම කියලා කවදාවත් වෙන්නේ නැහැ. ඔයාට මෙතනම දකින්න බැරි නම් මේක තනිකර බොරුවක්. එතනින් එහාට ඔයාට පුළුවන් අනිත් අයගේ හිද්දින කියවන්න මොනවද ඒකනේ ටෙලිපති දිනු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕන ශරීරය මෙහෙම පාව කරවන්න පුළුවන්. මනෝකය ගලවලා යවන්න පුළුවන් අතීතයට. ඒක ඔක්කොම කරන්න පුළුවන් මේක ඇතුලේ. හැබැයි මේක මේ අපිට බුදුහාමුදුරුව පෙන්නලා දීපු මෙතන දකින්න බෑ. මේ මොහොතේ අර. පැහැදිලි නේද? එතකොට අද දවස පුරාවට මම කියන්න උත්සාහ කරේ මෙන්න මේ මොහොතේ මෙන්න මේ මොහොතට ෆයින් ටියුන් වෙන්න කියලා. මොකද ෆයින් ටියුන් වෙනවා කියන්නේ? ඒ මොහොතත් සියුම් හැම එකක්ම දකින්නවා මෙයා හදලා දෙන හැටි. මෙයා කණෙන් හදනකොට ටක් ගාලා ඒක දකින්න අහුවෙනවා. ඇහෙන් හදනකොට ඒක අහුවෙනවා. නාසයෙන් අහුවෙනකොට ඒක අහුවෙනවා. දිවෙන් එක සිතුවිල්ලෙන් හදනවා. මෙයා හදනවා මේ පට ගාලා හදා මේක සියුම්ම බලයිදී මෙන්න මෙතන පැච් එකක් අහුවෙනවා කොයි වෙලේ හරි. ඔක ජීසස් වහන්සේ කියනවා ලස්සනට මොකක්ද අර මේ සිටුවරයා මම කලිනුත් කියලා ඇති. සිටුවරයා දුර බැහැරකට ගිහිල්ලා ලොකු කාලයකට පස්සේ මාලිගාවට එනවා. එයා එන වෙලාව කොයි වෙලේද කියලා දන්නේ නැහැ. හැබැයි මාලිගාවේ ඉන්න බිසව සහ සියලුම සේවකයෝයි ඔක්කොම කට්ටිය හැම වෙලේම රෙඩි වෙලා ඉන්නවා. කැවුම් කොකිස් හදාගෙන රතිඤ්ඤා පත්තු කරන්න ඔක්කොම ලෑස්ති කරලා බෙර ගහලා නැට්ටු ගන්න හැම වෙලේම මේගොල්ලෝ ස්ටෑන්ඩ් බයි ඉන්නවා. මොකද සිටුවරයා එන ටයිම් එක දන්නේ නැහැ. වෙලාව කියලා නැහැ. කොයි වෙලේද? දවල් වෙයිද? රෑයිද? පාන්දරේයිද? පොය දවසේ දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ හැම මොහොතකම ඒගොල්ලෝ ස්ටෑන්ඩ් බයි ඉන්නවා. ආපු ගමන් මාලිගාවේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි මේව පිළිගන්න. අන්න ඒ වගේ ඔයත් හැම මොහොතකටම අවදි වෙලා මේ ක්‍රියාවලිය දකින්න. මේ පෙන්නන රූප, හදන හැඟීම්, මේ සිතුවිලි, මේ සියල්ල. පැහැදිලිද? මේ කතා කරපු එකේ මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්?
ප්‍රශ්න තියෙනවද? ඔව්. මොකද්ද ඔයාගේ ප්‍රශ්න? සර් මේ දැන් ඇහෙන් දකින්නකොටද අර ඒක ටික වෙලාවක් පවතින හිඩසහු වෙන්නේ. තප්පරය ඊගාට කනෙන්නේ ඒ ටික බලාගෙන යනකොට එකක් තුලද අරක දකින්නේ මේ රිද්මේ තුලමද බලන්න යන්නේ. ඔයා ඒක බලන්න යන්නේ නැහැ. මොකද අපි දන්නේ කොයි වෙලේද ඒක තියෙන්නේ කියලා. මේ ටික මෙතනට අවදි මෙයා මේ මෙතනින් හදනකොට මෙතනින් හදන මේ තප්පරේ. අපි හිතමු තප්පර 6කදී මෙයා හදලා ඉවරයි. මේකෙන් එක තප්පරේ, මේකෙන් තව තප්පරේ, මේක. දැන් එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මේක ඔටෝමැටිකලි වෙන එකක්. හරිද? මේකේ හිඩස හොය හොයා යන්න ගියොත් පිස්සු හැදෙයි. එහෙම කරන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ මෙතන හදනවා යා. ඒ හදන එක දකින්න විතරයි. ඔන්න දැන් දීපල ලියන්නත් ඕනේ නැහැ. ඕකෙම දකින්න පුළුවන් ලෝක නිරෝධය. හැබැයි ඔයගොල්ලෝ සූදානම් නැහැ. ඇයි? හරි. මම ඕක බලන්නම්. ඒ වුණාට අද දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕනේ නේ. ඊට පස්සේ ඊළඟට ඕක පස්සට දාන්න. මොකද එයා මෙයා අපේ විඥාණය මෙතන බලන්න දෙන්නේ නැහැ. එයා වහනවා මේක. එයා කියන්නේ හරි බලමු අපි. තව චුට්ටක් මේ සින්දු අහලා ඉමු. තව චුට්ටක් මේ හැංගීමේ පොඩ්ඩක් ඇතුලෙන් ඉඳලා ඉමු. දැන් නම් පොඩ්ඩක් රිලැක්ස් එකේ පොඩ්ඩක් නිදාගෙන ඉඳලා ඉමු. නැත්තම් ඔෆිස් එකේ ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරලා ඉමු. ඔෆිස් එකේ වැඩයි ඔය ඔක්කොම අස්සේ මේක කරන්න පුළුවන්. විඥානය කියන්නේ හිතන. විඥානය කියන එක ඔයගොල්ලෝ තේරුම්ගෙන තියෙනවා. දැන් මම අලුතෙන් ඉගෙන ගන්නවා අපේ අර ආලෝකය කියලා. ඔයගොල්ලෝ YouTube එකේ ගහන්න ආලෝකය කියලා සිංහලෙන් එනවා. ඒගොල්ලන්ගේ වෙනස් කියවීමක් සහ තව මම විවිධ කෝණයන් වලින් ඉගෙන ගන්නවා. එතකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ විඥානය කියන්නේ data carrier එකක්. දත්ත ගෙනියන්නෙක් විදිහට. හරි ලස්සනයි මේ කතාවත්. ඒකත් අපි හොඳයි අහපු ඉඳලා. නිකන් හිතමු කෙනෙක් කොළඹ ඉන්නවා. හරිද? එයා කොළඹ ඉඳන් කෝල් එකක් දෙනකොට මොකද වෙන්නේ? කොළඹ තියෙන කණුවකින් සිග්නල් එනවා නුවර කණුවකට. නුවර කණුවෙන් මගේ ෆෝන් එකට මෙතනට එනවා. එතකොට එතනදී මේගොල්ලෝ පෙන්නන්නේ මෙන්න මෙයා කොළඹේ ඉඳන් මේ කණුවට ඒ කියන්නේ A කියන කණුවේ ඉඳන් B කියන කණුවට data එක ගෙනියන්න, data එක රැගෙන යන්න. තමා විඥාන. ඊට පස්සේ මේ B එකේ ඉඳන් C එකට ආයි තව data එකක් යනවා. මේ යා නෙමෙයි මේ වෙන කෙනෙක්. තේරුණාද විඥානයේ ස්වභාවය? ආයි C එකේ ඉඳන් D කණුවට ගියා කියලා හිතමු. මෙයා ආයි මේ කණුවේ ඉඳන් මේ දත්තගෙන ආයි මේ වෙන කෙනෙක්. හරිද මේ මෙතනත් නෙමෙයි මේක ගෙනිච්ච එක්කෙනෙක් මේක ගෙනිච්ච එක්කෙනෙක් මේක ගෙනිච්ච එක්කෙනෙක්. ඕක තමයි අපේ ඔළුව ඇතුලේ වෙන්නේ. අපි හිතනවා එකම කෙනෙක් මගේ ඇතුලේ ඉන්නවා කියලා. ඇයි එහෙම පෙන්වන්නේ? අපේ මේ දත්ත පද්ධතිය මේ පද්ද මේකෙන් දත්ත ටික එකතු කරලා පද්ධතියෙන් පෙන්වන්නේ එහෙම එකක්. අන්න ඒකට තමයි අපිට ඕන විඥාණය අනිත් පැත්තට කරකව ගන්න ප්‍රඥාන කියන දැනුම පද්ධතිය සහ ඒ ප්‍රැක්ටිස් එක පුහුණුව. ඒක පුහුණුවකින් තමයි විඥාන ශක්තිය ප්‍රඥාන ශක්තිය බවට පරිවර්තනය කරන්නේ. සමහර අයට මේක ටිකක් සංකීර්ණ ඇති. නැවත පොඩ්ඩක් බලන්න. හරි අදත් මේ ප්‍රවේශයක් විතරයි ගත්තේ. ඒක එක පැත්තකින් වෙනම අපි කතා කරා වෙන අපේ පැත්තෙන් වෙන එක පැති වලින් අපි මේක ගලප ගන්න උත්සාහ කරමු. දැන් මෙතන වැදගත් වෙන්නේ ඔයා තේරුම් ගන්න ඕන මගේ මෙන්න මේකයි මට මතු කරන්න ඕනේ මේ කතාව ඔක්කොටම වැඩිය. ඔයා තේරුම් ගන්න ඕන ඇත්තටම මගේ අවුලක් නැහැ කියලා. හරිද? ඒ කියන්නේ මගේ පියෝ කොටස තියෙනව නේද? මගේ පරම ස්වභාවයේ පාරිශුද්ධ ස්වභාවයේ කිසිම අවුලක් නැහැ. අවුල තියෙන්නේ මගේම පද්ධතියේ අවුල තියෙන්නේ. අන්න එහෙම බලන්න ඕන මේක. මොකේද? මගේ නෙමෙයි වරද. අපි චෝදනා කරගන්නව නේද? මම වැරදි, මට සාප කරගන්නවා, මම මාව පහත දාගන්නවා. ඇයි මේක මගේ අතෙන් උනේ? ඒක හෙන්න අපරාධයක්. ඔයා වාගේ එනර්ජි එක තනි කරම ඔයාට විරුද්ධව යනවා. විශාල ඔයාම ඔයාගේ බෙල්ල කපා ගන්නවා. ඔයාම ඔයාගේ ඔයාව දූෂණය කරගන්නවා. ඔයාව දූෂණය කරගන්නවා. ඒ නොදන්නාකම නිසා. අදින් පස්සේ කවදාවත් ඔයාට චෝදනා කරගන්න එපා. මොකද ඔයා පාරිශුද්ධයි. ඔයා හරිම පාරිශුද්ධයි. හැබැයි ඔයාගේ පද්ධතිය අශුද්ධයි. අන්න එතන අඳුර ගන්න. ඔයාගේ පද්ධතිය අශුද්ධයි. එහෙනම් පද්ධතිය නැවත සුද්ධ කරගන්න අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රැක්ටිස් එකක්, පෙරපුහුණුවක්, අභ්‍යාස කිරීමක් සහ දහම් දැනුම
ධර්මය හැදෑරීම අත්‍යවම අවශ්‍ය වෙනවා පද්ධතිය නැවත රීක්‍රියේට් කරගන්න. ඇයි? දැන් විඥානය කියන්නේ මොකද්ද? A ඉඳන් B එකට දත් එක ගෙනියන්නේ කෙනෙක්, B එකේ ඉඳන් C එකට ගන්නේ වෙන කෙනෙක්. හැබැයි මෙයාටත් කියන්නේ විඥානය. මෙයාට කියන්නේත් විඥානය. හැබැයි අපිට හිතෙන්නේ එකම කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ඇහෙන් පේන කෙනාම තමයි කනෙන් අහන්නෙත් කියලා. කනෙන් අහපු කෙනාම තමයි නාසයෙන් මේක දැනගන්නෙත් කියලා අපි හිතන්නේ. ඒකෙන් දැනගත්ත කෙනාම තමයි මේ සිතුවිල්ල හදන්නෙත් කියලා අපිට හිතවන්නේ අපේ පද්ධතිය අවුල් නිසා. පද්ධතිය හොඳට මතක තියාගන්න. පද්ධතිය අවුල් නිසා ඔයාට පෙන්න. නමුත් ඔයා මොකද කරන්නේ? ඔයා කෙලින්ම ඔයාට මේක බස්ස ගන්නවා. ඔයාගේ එනර්ජි විශාල වශයෙන් ඩ්‍රේන් වෙනවා. ඔයාගේ තියෙන එනර්ජි එක ඔයාට එරෙහිව යනවා. ඒක නිසා අදින් පස්සේ මේක හොඳට දැක ගන්න. මගේ නෙමෙයි අවුල, මගේ පද්ධතියේ අවුල. එතකොට ඔයා හැම වෙලේම ඔයාගේ පද්ධතිය ගැන එහෙනම් පද්ධතිය කියන්නේ මොකක්ද? ඒක හොයන්න වෙනවා. අපිට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ලස්සනට පෙන්නන ස්කන්ධ ධාතු ආයතන පද්ධතිය. දැන් ඒක අපි වෙන දවසක කතා කරමු. මේ පද්ධතිය කියන්නේ මොකක්ද? එයා වැඩ කරන්නේ කොහොමද? අන්න ඔයාගේ අර පාර්ට් එක. හරිද? දැන් ඔයාගේ ෆෝන් එකෙන් ඔයා මේ ලෝකෙට පණිවිඩය යවනවා. මම ආටිකල්ස් ලියනවා, දේශන දානවා, මැසේජ් දානවා, උත්තර දානවා, මේ ඔක්කොම මේකේ කරනවා. හරි. හැබැයි පස්සේ ආරංචි වෙනවා අඩේ මං එන්න කියපු එක කට්ටිය තේරුම් ගන්න අරන් තියෙන්නේ යන්න කියන එක. තව කට්ටිය තේරුම් ගෙන ඉන්න කියන එක. තව කට්ටිය තේරුම් ගෙන කන්න කියලා. හැබැයි මං කියලා තියෙන්නේ එන්න කියලා විතරයි. හරිද? එතකොට ඒගොල්ලන්ගේද වරද තියෙන්නේ? නෑ මෙතනින් යවද්දී මේකේ මොනවා හරි එරර්ස් ඇවිල්ලා පද්ධතිය. අන්න එහෙම තේරුම් ගන්න. ඒක නිසා ඔයා අදින් පස්සේ කවදාවත් තමන්ව පහත හෙලා ගන්න එපා. එකකින් අදහස් කරන්නේ ඊගෝ එකක් හදාගන්න කියන එක නෙමෙයි. ඊගෝ එක හදන්නෙත් අර පද්ධතිය. මමත්වයේ මමායනය ඒ සියල්ල හදන්නේ අස්මිමානය ඒ ඔක්කොම හදන්නේ පද්ධතිය. ඔයා නෙමෙයි. ඔයා වැරදි නම් කවදාවත් ඔයාට ඔයාව හදාගන්න බෑ. හැබැයි ඔයා හරි මොකද අපිට හද සාක්ෂියෙන් දැනෙනව නේද මම මේක කරා මෙහෙම කරා මෙහෙම කරා මේ. ඇයි මට වරදින්නේ? ඇයි? ඔයා හරි. හැබැයි ඔයාගේ පද්ධතිය වැරදි. ඒක නිසා අදින් පස්සේ කවදාවත් ඔයාව පහත දාගන්න එපා. හැබැයි ඔයා ඔළුවේ තියාගන්න මගේ පද්ධතියේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. මගේ ප්‍රොසෙසර් එකේ අවුලක් තියෙනවා. මගේ නෙට්වර්ක් එකේ අවුලක් තියෙනවා. එහෙම නැත්නම් මගේ ස්ක්‍රීන් එකේ අවුලක් තියෙනවා. එහෙම නැත්නම් මගේ ස්පීකර්ස් වල අවුලක් තියෙනවා. අන්න ඒක දැනගත්තොත් ඔයා එතෙන්ට ફોකස් වුණොත් ඔයාට ඉක්මනට හදිස්සියෙන් දැනෙනව නේද ලොකු වමනාවක් අවශ්‍යතාවයක් ඔයාට දැනෙනව නේද පද්ධතිය ඉක්මනට හදා ගන්න ඕන. ඇයි? ඔයා මැරෙන්න කලින් මේ පද්ධතිය හදාගත්තේ නැති වුණොත් ආපහු ඉපදෙනවා නම් ඉපදෙන්නේ මේ එර එකත් එක්කමයි. තේරුණාද? මේ එර එකත් එක්කමයි. ඒ ඉපදෙන කාලේ මේ එර එක හදන මිනිස්සු හදන හැටි කියලා දෙන මිනිස්සු හිටියේ නැති වුණොත් ඔයා තවත් සිස්ටම් එරර්ස් වලින් පල්ලෙහාට යන්න වෙනවාමයි. පැහැදිලිද? ඒක නිසා මම අවසාන වශයෙන් කියන්නේ ගෙවල් හදන්න, රස්සා කරන්න, රටවල් වල ඇවිදින්න, බඳින්න, ළමයි හදන්න, සෙක්ස් කරන්න, ඕනම දෙයක් කරන්න. හැබැයි මතක තියාගන්න, ඔයාගේ පද්ධතිය අවුලක් තියෙනවා. ඒ පද්ධතිය අවුල හදා ගන්න පුළුවන් හොඳම කාලය මේ දැන් මේ මොහොත. ඒක නාස්ති කරන්න එපා. ඒකට කාලයක් වෙන් කරන්න. තේරුණාද? මොකද්ද මේ පද්ධතිය කියන්නේ? මොකක්ද මේ පද්ධතියකේ අවුල මොකද්ද? ඒ ටික ඔයාට ගවේෂණය කරන්නම වෙනවා තනියෙන්. අපි ඔයාට ජැක් ගහනවා, අපි උදව් කරනවා, කියලා දෙනවා, උපකාර කරනවා. හැබැයි ඔයාට තනියෙන් තමයි ඔයාගේ පද්ධතිය ඔපරේට් කරගන්න වෙන්නේ. මම මෙහෙදිම කියලා ඇති ඔයාට ඔයාගේ ඔපරේෂන් එක තනියම බඩ පලා ගන්න වෙනවා. බඩ ඇරලා ඒකේ තියෙන මොනවා හරි විස බීජ ඇති ඒ කෑල්ල කපලා තනියම මහගෙන ආපහු බෙහෙත් දාගෙන තනියම හදා ගන්න වෙනවා. ඒකට උදව් කරනවා කල්යාණ මිත්‍රයා. හැබැයි යාට යම් ප්‍රමාණයක් විතරයි ඔයාව දක්වන්න බෑ. ඇයි? සිස්ටම් එරර් එක තියෙන්නේ ඔයාගේ තුලේ. එතකොට අපිට බෑ ඔයාගේ සිස්ටම් එරර් එක මට කාගේවත් සිස්ටම් එරර්ස් හදන්න බෑ. මට පුළුවන් මගේ සිස්ටම් එරර් එක හදාගන්න විතරයි. ඒක හදාගන්න අතරේ මං හදාගන්න විදිය මං ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්න. එතකොට තව කෙනෙකුට කැමති නම් ඒ සිස්ටම් එරර් එක තමන්ගේ විදිහට දිගහැරලා ඒක බලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඔක්කොම කොන්ද කෙලින් තියාගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ කතා කරපේ? අපි සාරාංශ මේක නෑ ආයා පොඩි වෙයිට් එකක් ලාවට දාන්න ඕන. නැත්තම් ඔටෝ නිකන් එහෙම හිටියෝ සින්දුනි මතක් වෙන්නේ, කෙල්ල මතක් වෙන්නේ, මට චිත්‍රපටි මතක් වෙනවා. ඒකේ එතකොට මෙතන ටක් ගාලා මේව කරන්නේ මොකද්ද? ඇහැට. ඇහැ මෙහෙම බලවත් වෙනකොට පොඩි වෙයිට් එකක් දාරලා ටික දවසක් යද්දී ඒක ඔටෝමැටිකලි වැඩ කරනවා.
පැහැදිලි නේද? ඒක. එතකොට අද අපි සාරාංශය මොකද්ද? ඔයාගේ අභ්‍යන්තර ගැටීම හටගන්නේ කොතනින්ද? ඔයාගේ කැමැත්ත කිසි ගැටලුවක් නැහැ. අනිත් කෙනාගේ කැමැත්තත් එක්ක ගලපන්න යනකොට අන්න එතනින් හම්බ වෙනවා. ඊට පස්සේ දෙවෙනියට අපි කතා කරේ මොකද්ද? මහා භූත ස්වરૂපයන්ගේ ස්වરૂපය මොකද්ද? හටගත්ත ගමන් ඩෝංගාලා වැටෙනවා. හටගත්ත. එහෙනම් ඔයාට දැන් මෙතන ඔයාගේ වේදනාව, දුක, ප්‍රශ්න, ගැටලු වලට ඔයා විසඳුම් හොයන්න ලොකුවට තියෙනවා ටිකක් නේ. අසනීපයක් හැදුණා මොකද කරන්නේ? පපුවේ අමාරුවක් එනවා. ටක් ගාලා දුවලා යනවා. ගිහිල්ලා ටෙස්ටින් ડોක්ටර් කෙනෙක් channel කරනවා, ටෙස්ටින් ටික කරනවා, මේ ටික ඔක්කොම චෙක් කරලා බලනවා. ඊට පස්සේ එයා කියනවා ඔයාට මේ බෙහෙත් ඕන. නැත්තම් බෙහෙත් ඕනේ නැහැ. ඒ ක්‍රියාවලිය කරනවා. හරි. ඊට පස්සෙත් ඔයාට එතනින් එහාට අවුලක් තියෙනවනේ මොකද? ඔයා ඒක ධර්මතාවයට බාර කරනවා. අපි කියන්නේ හැම වෙලේම ඔයාගේ ප්‍රශ්න ධර්මතාවයට දෙන්න. ඔයාගේ ප්‍රශ්න දෙවියන් වහන්සේට දෙන්න කියලා සමහර ආගම්වල තියෙනවා. ඇයි ඒ? දෙවියන් වහන්සේට දෙන්න කියන්නේ ඇයි? මේ මහා භූත ස්වરૂපය. මොකද්ද? හට ගන්න සියල්ල ගෙවිලා යනවා. ඒක නිසා ඔයාට මේකේ දඟලන්න මේක තනිකර ආපහු හට ගන්නවා. ඔයා ආයි මේක උපද්දවනවා. තේරෙනවද? උපද්දන්න නැතුව ඒක හටගත්තා නම් හටගෙන ඒක හිම තිබිලා ගෙවිලා යනකම් ඉන්න පුළුවන් ස්කිල් එක ඩෙවලොප් කරගන්න කුසලතාවේ. හරි. ඒක තමයි දෙවෙනි එක. මොකද මහා භූත ස්වરૂපයන් තේරුම් ගන්න කියලා. තුන්වෙනි එක මොකද්ද? අන්න හරි. මොකද වටිනාකම්? ඔව්. ඔයා ඊටාම වටිනා දැන් ඔය දේශනාවලදී ස්වාමීන් වහන්සේලා තියෙන පින්වතුනි කියන්නේ ඒ කියන්නේ මහා මැරයන්ටත් මහා දූෂකයන්ටත් කියනවා. ඇයි? ඒ තරම් මේ මිනිස්සු ඇත්තටම පාරිශුද්ධයි. ඒගොල්ලෝ අශුද්ධ උනේ ඇයි? ඒගොල්ලෝ අශුද්ධ උනේ මොනාගෙන්ද? පද්ධතිය අවුලක් නිසා, සිස්ටම් එරර් එකක් නිසා. දැන් අපි කවුන්සලර්ස්ලා විදිහට අපිට හැම જાතිම මිනිස්සු, පාතාලේ මිනිස්සු, දූෂක ඒගොල්ලෝ පව කතා කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ඇතුළ අපිට දැනෙන්නේ හරිය මේගොල්ලෝ අහිංසකයි. ඒගොල්ලෝ මාර මේ එළියේ ඉන්න මිනිස්සුන්ට වැඩිය ඒගොල්ලෝ මාර අව්‍යාජ අහිංසකයි. හැබැයි ඒගොල්ලන්ට ප්‍රතිචාර දක්වද්දී ඒගොල්ලන්ගේ දෙන සිස්ටම් එරර් එකක්. එයාට එයාව කන්ට්‍රෝල් නැතුව ගිහිලා එතන. පද්ධතිය අවුලක්. ඒක නිසා අදින් පස්සේ කවදාවත් ඔයාවත් වෙන කවුරුවත් පහත් කරන්න එපා. වගේ දරුවෙක්වත්, වගේ ගෙදර කවුරුවත් කිසිම මොකද එයා පාරිශුද්ධයි. වට පහත් කරන්න අයිතියක් නැහැ. ඔයත් පාරිශුද්ධයි වගේම එයත් පාරිශුද්ධයි. හැබැයි ඔයා දන්නවා එයාගෙන් වැරදි වෙනකොට ඒක අනුමත කරනවද? නැහැ. එයාගේ පද්ධතිය අවුලක් තියෙනවා. අපි අන්න එතෙන්ට තමයි ට්‍රීට් කරන්න ඕන. පැහැදිලි. එතෙන්ට තමයි පනිෂ් කරනවා නම් පනිෂ්මන්ට් එක දෙන්නේ. පද්ධතියටයි. අරයාගේ ඇතුළට නෙමෙයි. අපි කරන්නේ මොකද්ද? අරයාගේ ඇතුළට ගහන්න ගිහිලා අපිත් ඩැමේජ් කර ගන්නවා. අනිත් කෙනාවත් ඩැමේජ් කරනවා. තේරෙනවද? එතකොට ඔයාගේ ළඟම ඉන්න කට්ටිය, ඔයාගේ දරුවෝ, ඔයාගේ සහකාරිය, ඔයාගේ පාර්ට්නර් මොකද ළඟම ඉන්න කානේ අපේ ලොකුම හතුරා. පිටාය නෙමෙයි. හරිද? දැන් මේ වෙලේ අර මේන් රෝඩ් එකේ බස් එකේ යන කොන්දොස්තර මාත් එක්ක මට අවුලක් තියෙනවා. නෑ. මෙතන ඉන්න මොකෙක් එක්ක හරි තමයි මගේ ගැටීම හටගන්නේ. මගේ කැමැත්තමයි. එතකොට ඒකත් එයාගේ අවුලක් නිසාද? නෑ, එයාගේ පද්ධතිය. එතකොට අපිට එයා ගැන දැන් හොරෙක් දිහා අපිට උපේක්ෂාවක් එන්නේ නැද්ද මෙහෙම බැලුවාම? අනේ මේ මිනිස්සයා පාරිශුද්ධ මිනිස්සෙක්. හැබැයි මුගේ සිස්ටම් එරර් එකක් තියෙනවා. ඒක දැනගෙන අපි පරිස්සමෙන් මේව කරනවා. උදව් කරනවා සිස්ටම් එරර් එක හදාගන්න. ඔයාගේ ගෙදර දරුවෝ කියන දේ අහන්නේ නැහැ. දවසම ෆෝන් එකේ එක්ක මොන හරි මගුල් නටනවා. එයාගේ ආත්මයට, ඒ කියන්නේ ආත්මය කියන්නේ එයාගේ අර පියෝ සෝල් එකට ඩැමේජ් කරන්න එපා. ආයි ගොඩ ගන්න අමාරුයි. එයාගේ පද්ධතිය එයාට කියන්නේ ඔයා නෙමෙයි වැරදි. ඔයාගේ හිතන රටාවේ, ඔයාගේ thinking pattern එකේ, ඔයා තීරණ ගන්න විදිහේ පොඩි අවුල් ටිකක් තියෙනවා. අන්න එහෙම කිව්වහම එයත් අඩේ මගේ ඇතේ අවුලක් තියෙනවද කියලා එයා එළියට නොපෙන්නොත් එයා පස්සේ කල්පනා කරනවා. අපි මොකද කියන්නේ? උඹ වැරදි. ඔයා වැරදි. ඔයායි මෙහෙම කරන්නේ. ඔයා එහෙම කරන්න එපා. ඔයා පාපිෂ්ඨ මිනිස්සෙක්. නෑ. හැම වෙලේම අදින් පස්සේ මෙතන මතුවෙච්ච කෑල්ලක්. ඔයා කවදාවත් ඔයාව පහත හෙලා ගන්න එපා. ඇයි? ඔයා ඒ තරම්ම පාරිශුද්ධයි. ඔයා ඒ තරමටම නිවනේ ඉන්නේ. ඔයා නිවන් දැකලාම ඉවරයි. හැබැයි පද්ධතියෙන් පෙන්නනවා ඔයා නිවන් දැකලා නෑ කියලා. අන්න පද්ධතියයි ඔයයි අතර තියෙන එරර් එක හදාගන්න. එතකොට මේක ටස් ගාලා අඩේ මේකෙම ඉඳලා තියෙනවා. හැබැයි පද්ධතිය හදාගන්න නැතුව මම ඉතින් කොහොමත් නිවනේ ඉන්නේ කියා හිටියට පද්ධතියෙන් තමයි ආව ක්‍රියේට් කරන්නේ නැවත ඊළඟ සිත් පරම්පරාවල්. පද්ධතිය හදාගන්න ඕන. අපි ඉස්සරහට ඒ වැඩසටහන කතා කරමු කොහොමද පද්ධතිය කියන්නේ මොකක්ද ඒක හදාගන්න. දැනටමත් ඔයගොල්ලෝ ළඟ ඉන්නේ අවුරුදු ගාණක් ඔයගොල්ලන්ව ළඟට ගෙනහල්ලා තියෙන්නේ. හැබැයි අපි අර පද්ධතිය කොහොමද වැඩ කරන්නේ? ඒකට එන්ටර් වෙන්නේ කොහොමද?
ඒ දක්ෂිනාවර්ත දැනුම ඒ දකින්නේ කියන knowledge එක ආපු ගමම දන්නවා පද්ධතිය එතකොටම ක්‍රියේට් වෙනවා ටික ටික. සැලකිය යුතු පුහුණුවක ඔයගොල්ලෝ දැන් ඉන්නවා. හොඳයි. ඔක්කොම කැම්ද කෙලින් තියාගන්න. අපි වැඩසටහන අවසන් කළා. දවල් 2ට නැවතත් කොටසක් අපි පටන් ගමු. දානේ ඔක්කොටම ලෑස්ති කරලා තියෙනවා මං හිතන්නේ. හරි. කොන්ද කෙලින් තියාගන්න. හොඳ ගැඹුරු හුස්මක් ගන්න. හරි. අදිෂ්ඨාන කරන් අද දවස පුරාවටම මම මේ වැඩුවා වූ කුසල් ශක්තිය, පුණ්‍ය ශක්තිය, මේ විශ්වය ආරක්ෂා කරන, මේ දහම ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, සියලුම ශක්ති බලවේගවලට, සියලුම විඥාන ශක්තියින්ට මා මේ වැඩුවා වූ කුසල් ශක්තිය සහ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ නිහඬ අපේ නායක ස්වාමින් වහන්සේ, ඥානවීර ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සහ ගිහි උපාසක උපාසිකාවන් මේ සියලු දෙනාට මේ වගේම විශේෂයෙන්ම අද දවසේ දාණය සකස් කිරීම වෙනුවෙන් සියලුම ශක්තිය වෙන් කරපු ඒ දාණය පිරිනමන සියලු දෙනාටත්, ඒ දාණය සකස් කරපු සියලු දෙනාටත්, ඒ දාණයට උදව් උපකාර කරපු සියලු දෙනාටත් මේ අද වැඩුවා වූ කුසල් ශක්තිය, පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබව ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට සහ සියලුම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මම අද වැඩුවා වූ මේ කුසල් ශක්තිය, මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපේ ශම්බාල ආධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානයේට ගොඩනගන්න උදව් උපකාර කරන මම අවස්ථාවක් කරගන්නවා. උදව් උපකාර කරන මේ හැම දෙනාට වචනයකින් හරි හැම පැත්තකින්ම අපිට උදව් උපකාර කරන සියලු දෙනාට අද මේ වැඩුවා වූ කුසල් ශක්තිය, පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳ ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම හෙලන්න. නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම හෙලන්න. නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම හෙලන්න. දැන් නිහඬව කැමති කෙනෙකුට ඇස් අරගෙන ඉන්න පුළුවන්. කැමති කෙනෙකුට ඇස් පියාගෙන ඉන්න පුළුවන්. අපි විනාඩි 5ක් විතර ගමු. නිකන් ඔහේ ඉන්න. සරල භාෂාවෙන් කිව්වොත් ඔහේ ඉන්න. හැබැයි රැළේ යන්න එපා. අපේ මනස එක එක ඇල්ගොරිතම්ස් හදා ගෙනියන්න හදයි. ඒක දකින්න නිහඬව ඉන්න. කැමති කෙනෙකුට බලන්න පුළුවන් මේ මොහොතේ සකස් වෙන රූප සකස් වෙන හැටි. රූප කියලා කිව්වේ ශබ්ද, වර්ණ, ගන්ධ, ස්පර්ශ මේ සියල්ල. මේ මොහොතේ රූප සකස් වෙන හැටි. එතකොට ඔයා ඒක දකිනකොට ඔයා ඒක ස්පර්ශ කරන්නේ නැහැ. ඒක ඇතුළට යන්නේ නැහැ. ඔයා මතු පිටින් ඒක දකින්නේ. ඒක දැක්මක්. ඒක ඇතුළේ ඉඳන් දකින දැක්මක් නෙමෙයි. වෙනස්ම දැක්මක්. ඒක ඥානයකින් දකින ස්වභාවයක්. අන්න ඒ ඇහැ දියුණු කරගන්න දවසේ පුළුවන් හැම වෙලාවකම ඔයා මනස වෙහෙසවන්නේ නැති විවේකයෙන් ඉන්න හැම වෙලාවකම ඒක ප්‍රගුණ කරන්න හැම මොහොතකම අර කුසල ඩයිනමෝව තමයි වගේ charge වෙන්නේ. කුසල බැටරිය තමයි charge වෙන්නේ. ඔයා ඒක නොදකින වෙලාවල් වල ඒ හැඟීම් ඔස්සේ ඒ සිතුවිලි ඔස්සේ අදුවනවා. එතකොට අකුසල ඩයිනමෝව තමයි එතන අකුසල බැටරිය තමයි charge වෙන්නේ. ගොඩාක් ලොකුවට මෙහෙම ફોකස් කරගෙන තද කරගෙන අල්ලගෙන ඉන්නත් එපා. මේක හරි සැහැල්ලුවෙන් කරන්න. කිසිම දෙයකට වැඩිපුර එනර්ජි ફોකස් කරන්නේ නැහැ. නිකන් ආ ඒක තේරුම් ගත්ත නිකන් සරලව ජස්ට් ඊට පස්සේ ටික කාලයක් යනකොට ඔයාලට අනිත් කෙනෙක් එක්ක කතා කරද්දිත් ඔයාලට මේක පංච් වෙනවා. මේ මොහොතේ රූපය ඉපදෙන හැටි. අපි හවස් වරේ උත්සාහ කරමු තවත් අරූපී තලය කොහොමද ස්පර්ශ කරන්න හදන්නේ.
කියලා. ඒක නිසා දාණය ගොඩාක් ගන්න එපා ඊට පස්සේ නිදිමත එනවා. අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගන්න. මොකද හැමදාම කනවනේ. අද ආවේ මේ සාකච්ඡා කළ මොන හරි අත්දැකීමක් ස්පර්ශ කරන්න නම් අපි ඒකට try කරමු හවස් වරුවේ. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අද වැඩසටහන දැනට ඉවර කරනවා. අපි හවස 2ට සම්බන්ධ වෙමු. එහෙනම් තෙරුවන් සරණයි.